Chords. Change a triad into four-part harmony. Chord කියන්නේ මොකක්ද? එතකොට triad කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන අපි මේ lesson එක කරන්න කලින්. Change a triad into four-part harmony. අපි බලමු දැන් triad එකක් කියන්නේ මොකක්ද කියලා. A triad is a chord made of three different notes, usually stacked in thirds. For example, C major triad. අපි ගන්නවා C major. එතකොට ඒකේ පළවෙනි අකුරනේ C නේ. ඔතනින් ඔහොම C අකුර ලියලා ඊළඟට musical alphabet එකේ ඉතුරු අකුරු ටික මෙහෙම තියෙනවා කියලා හිතන්නකෝ. හරි. එතකොට C major පටන් ගන්න note එක එන්නේ මේක. අපි ඒකට 1 හරි root එක හරි කියන්න පුළුවන්. එතකොට ඇයි මෙතන second කියන්නේ නැතුව CEG එකේ third කියලා කියන්නේ? ඒකට හේතුව අපි මෙතන alphabet එකේ first එක වෙන්නේ C නම් second එක D නේ, third එක E, fourth එක F, fifth එක G එක වෙනවා. එතකොට E note එක කියන්නේ අපි ඒ අකුරෙන් පටන් ගන්න note එකෙන් පස්සේ එන letters වල නැත්නම් musical alphabet එකේ third එකට එන letter එක තමයි අපි ඊළඟට ඒ triad එකට දාන්නේ. ඊට පස්සේ fourth එකත් අපි skip කරනවා ආයේ fifth එක තමයි දාන්නේ. ඒ කියන්නේ 1 second එක skip කරනවා third එක ඊට පස්සේ fourth එක skip කරනවා fifth එක. ඒ කියන්නේ C E G. ඔය විදිහට තමයි අපි ඕනෑම triad එකක් හොයාගන්නේ. C major triad එක. එතකොට triad is a chord made of three different notes. triad එක කියන්නේ chord එකක්. ඒකේ හැබැයි තියෙන්නේ different notes ටිකක් තියෙනවා තුනයි තියෙන්නේ. එතකොට CEG C major triad කියලා අපිට කියන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවා මොකද්ද triad එකක් කියන්නේ? ඒකට notes කීයක් තියෙනවද? ඒ triad එකේ නම කොහොමද ලියන්නේ? නම දන්නවනම් කොහොමද අපි triad එකට අදාළ letters ටික එහෙම නැත්නම් notes ටික හොයාගන්නේ? එහෙනම් අපි බලමු there are four main types. එතකොට triads තියෙනවා, major triads තියෙනවා, minor triads තියෙනවා, diminished triads තියෙනවා, augmented triads තියෙනවා. මේවා තමයි triads කියන්නේ. chord කියලාත් කියන්න පුළුවන්. triad is a chord. මේවට chords කියනවත් එක්ක triad කියලාත් කියනවා. එතකොට අපි දැන් බලමු chord එකක් කියන්නේ මොකක්ද කියලා. A chord is a broad term for two or more notes sounding together. It can contain 3, 4, 5 or more notes. එතකොට triad එකට තියෙන 3 notes. But chord එකට තියෙනවා 3 or 4 or 5 or more notes. Example CEG කියන C major triad එකනේ. ඊට අමතරව තව note එකක් ඇඩ්ඩලා තියෙනවා. 7th chord එක අපිට ඒකට කියන්න. මම අද මේ 7th 9th chord කියන්නේ මොනවද කියලා පැහැදිලි කරන්න නෑ. ඒ වුණාට මේ කියන්නේ chord ගැන. මේකට අපි triad කියන්න පුළුවන්. මොකද notes තුනයිනේ තියෙන්නේ. හැබැයි මේකට අපි triad කියන්නේ මේක 7th chord එක, මේක 9th chord එක. Easy way to remember. Triad have 3 note chord. Chord, general name for notes played together. So every triad is a chord, but not every chord is a triad. හැම triad එකටම අපි chord එකක් කියන්නත් පුළුවන්. chord එක කිව්වත් කමන්නේ, triad එක කිව්වත් කමන්නේ. හැබැයි හැම chord එකටම අපි triad එක කියන්නේ නැති හේතුව triad එකට තියෙන්නේ notes 3ක් විතරයි. notes 3කට වැඩි notes 4ක් 5ක් හරි ඊට වැඩියෙන් තියෙන අපි ඔක්කොම chord කියලා තමයි නම් කරන්නේ. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි triad එක කියන්නේ මොකද්ද? chord එක කියන්නේ මොකක්ද කියලා. Change a triad into four-part harmony. Building chords from triads. Right. බලමු. Building chords from triads. Then triad එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒකෙන් chord එකක් හදන්නේ. A triad is the simplest type of chord built on a knot. Knot එකකින් තමයි අපි triad එකක් හැදෙන්නේ. ඒකත් chord එකක් කියලා කියනවා.
මෙතන ට්‍රයඩ් එකනේ අපි දැන් මෙතන කතා කරන්නේ. ඉතින් ඒක නිසා එක නෝට් එකකින් අපි හදනවා එක කෝඩ් ටයිප් එකක්. කෝඩ් ටයිප් එකක් ඒක තමයි ට්‍රයඩ් එක කියන්නේ. It can be built on each degree of a major and minor scale. Build on each degree of a major and minor. මෙන්න මේක තමයි ගොඩක් අය පටලවගන්නේ each degree. මේක ඉස්සරහට ලොකු පාඩමක් මේක එනවා ට්‍රයඩ්ස් අපිට හදන්න. එතකොට මේ each degree කියන එක අපි වැඩි සලකන්නේ නැහැ. ඒක නිසා තමයි යාළ හැමතිස්සෙම හිතන්නේ මේ පළවෙනි එක තමයි ට්‍රයඩ් එකක් එන්නේ. පළවෙනි නෝට් එකෙන් හැදෙන ට්‍රයඩ් එක තමයි අපි දන්නේ. අනිත් මේ නෝට්ස් වලින් ට්‍රයඩ්ස් බිල්ඩ් කරන්න පුළුවන් කියලා අපි ඒ ගැන දන්නේ නැහැ. එහෙනම් මම අද මෙතනින් කියලා දෙන්නේ it can be built on each degree of a major and minor scale. Right. මෙතන අපි ඩිග්‍රී එකක් දානවා 1 2 3 4 5 6 7 8 මෙතන යාලා කියන්නේ මේක මේජර් ට්‍රයඩ් එකක්ද මයිනර් ට්‍රයඩ් එකක්ද ඔග්මන්ට් එකක්ද ඉමිෂ් එකක්ද කියලා එහෙම නම් කරන්නේ හැබැයි මේ අතල තියෙන්න පුළුවන් ඒ මොනවාද කියලා මම ඊළඟ පාඩමින් කියලා දෙන්නම් අද මම කියලා දෙන්නේ මෙතන මේ ඩිග්‍රීස් වලින් බිල්ඩ් අප් කරන්න පුළුවන් කියලා ට්‍රයඩ් එකක් ඊට පස්සේ අපි යන්නේ 4 part harmony වලට right එතකොට අපි normally ලියනවනේ C major කියලා. C major scale එක අපි මේ විදිහට අඳිනවා. C D E F G A B C එතකොට ඔය හැම නෝට් එකකින්ම අපිට පුළුවන් කෝඩ් ටයිප් එකක් හදන්න. ඒ කියන්නේ ට්‍රයඩ් එකක් හදන්න. ඒ හදන්නේ කොහොමද? මේක අපි ගන්න පළවෙනි ඩිග්‍රී එක, දෙවෙනි ඩිග්‍රී එක, තුන්වෙනි 4 5 6 7 8 ඩිග්‍රීස් කියන්නේ මේවට. ඊට පළවෙනි ඩිග්‍රී එකේ තියෙන්නේ ලයින් එක. ලයින් එක න අපිට පුළුවන් ඊළඟට එන්න ඕන තව නෝට්ස් දෙකක් මේ ට්‍රයඩ් එකක් හදන්න. එතකොට මොන නෝට්ස් දෙකද කියලා අපි දන්නේ නැහැ. එහෙම දන්නේ නැත්නම් අපිට පුළුවන් හිතන්න ඊළඟට ළඟින්ම තියෙන ලයින් දෙකේ ඊළඟ නෝට්ස් දෙක ඇඳෙන්නේ. දැන් මේ සෙකන්ඩ් ඩිග්‍රී එකේ තියෙන ස්පේස් එකේනේ. එහෙනම් ඊළඟ නෝට් දෙකක් හැදෙන්නේ ඊළඟ තියෙන ස්පේස් දෙකේ. ළඟින්ම තියෙන ස්පේස් දෙකේ. ඒක හරියම ලේසි. හරි. දැන් අපි එහෙම හිතන්නේ නැත්නම් අපි දන්නවා මේ තියෙන C නෝට් එක කියලා. එහෙනම් අපි කොහොමද ඊතුරු නෝට්ස් දෙක හොයාගන්නේ ට්‍රයඩ් එකට අදාළ. ඊළඟට තියෙන ලෙටර් එකේ නෝට් එක අපි ස්කිප් කරන්න ඕන. එතකොට D එක නෙමෙයි ඊළඟට තියෙන E නෝට් එක අපි අඳිනවා ළඟින්ම තියෙන. ඊළඟට තියෙන හතරවෙනි නෝට් එක ස්කිප් කරලා පස්වෙනි නෝට් එක තමයි අපි අඳින්නේ. C E G. ඉතින් ඔයිට වඩා ලේසි අපි ලයින් එකක නම් තියෙන්නේ පළවෙනි නෝට් එක ඊළඟ ලයින් දෙකේ දාන ස්පේස් එක නම් නෝට් එකක් තියෙන ඊළඟ ස්පේස් එකේ මේ විදිහට දානවා. එතකොට ඔය හැම නෝට් එකෙම ට්‍රයඩ් එකක් බිල්ඩ් වෙනවා. ඔය හැම නෝට් එකක්ම අපි කියන්නේ දැන් මේක C major ට්‍රයඩ් කියලා කියනවා. කොහොමද අපි මේජර් කියලා කියන්නේ? එකටත් තියෙනවා ක්‍රමයක්. හරි. එතකොට මෙතන හැම එකක්ම C මේජර් වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන අකුර C නෝට් එකනේ පල්ලහැම. පල්ලහැම තියෙන නෝට් එකෙන් තමයි අපි ට්‍රයඩ් එක කියන්නේ මේ root position කියලා කියනවා අපි මේ විදියට හදන ට්‍රයඩ්ස් වලින්. ඒ කියන්නේ එකකට පස්සේ එක ලයින්ස් තුනක තියෙන ස්පේස් තුනක ලයින්ස් තුනක ස්පේස් තුනක ළඟ ළඟ තියෙන ඒවලනේ අපි මේ නෝට්ස් තියෙන්නේ. ඒකට ඒවා අපි කියන root position කියලා. ඊට අමතරව අපි පස්සේ ඉගෙන ගන්නවා first inversion second inversion කියලා. right. දැන් මේ නෝට් එක නම් කරන්නේ මේ නෝට් ට්‍රයඩ් එකේ බොටම් එකෙන් පහළම තියෙන නෝට් එකෙන්. එතකොට මේ පළවෙනි ඩිග්‍රී එකේ තියෙන පහළම තියෙන C නේ. එහෙනම් මේක C මේජර් ඕ මයිනර් ට්‍රයඩ් එකක් වෙනවා. අපි තාම දන්නේ ඒක කොහොමද හොයන්නේ කියලා. මේ සෙකන්ඩ් ඩිග්‍රී එක D. D මේජර් D මයිනර් ට්‍රයඩ් එකක් වෙනවා. තර්ඩ් ට්‍රයඩ් එක පල්ලෙහෙම තියෙන E නෝට් එක.
ඒක E major E minor වෙනවා F major O F minor G major G minor A major O A minor B major B minor again අන්තිමට එන්නේ ආයේ C major C minor. අපි දන්නවා මේක C major triad කියලා මොකද C E G තියෙන නිසා. හරි. දැන් ඔයාලා මෙතන ඉගෙන ගත්තේ ස්කේල් එක ඕනෑම නෝට් එකකින් කෝඩ් ටයිප් එකක් වෙන ට්‍රයඩ් එකක් බිල්ඩ් අප් කරන්න පුළුවන් කියලා ඒ වගේම ඒ නෝට් එකකින් කොයි විදිහටද ට්‍රයඩ් එක බිල්ඩ් කරන්න කියලා අපි අද ඉගෙන ගත්තා මේ කොටසෙන්. දැන් මම කියලා දෙන්නම් මොනවද මේ ටොනික් සුපර්ටොනික් මීඩියම් කියන්නේ කියලා. ඒවා තමයි ටෙක්නිකල් නේම්ස්. දැන් මම පැහැදිලි කරේ ෆස්ට් ඩිග්‍රී, සෙකන්ඩ් ඩිග්‍රී, තර්ඩ් ඩිග්‍රී කියලානේ. අපි ඒවට වෙනත් නමක් කියනවා ටෙක්නිකල් නේම්ස් කියලා හිම දානවා. ඒකට අපි ෆස්ට් එකට කියන්නේ ටොනික් කියලා, සෙකන්ඩ් ඩිග්‍රී එකට සුපර්ටොනික්, තර්ඩ් මීඩියම්, ෆෝර්ත් සබ්ඩොමිනන්ට්, ෆිෆ්ත් ඩොමිනන්ට්, සික්ස් සබ්මීඩියම්, සෙවන් ලීඩින් නොට්, අගේන් ටොනික්. ඉතින් මේ ටික අනිවාර්යයෙන්ම කටපාඩම් වෙන්න ඕන. ටොනික්, සුපර්ටොනික්, මීඩියම්, සබ්ඩොමිනන්ට්, ඩොමිනන්ට්, සබ්මීඩියම්, ලීඩින්, අගේන් ටොනික්. හරි. A chord. A chord could be described as three or more notes sounded together. Music written for four-part choir or instrumental pieces often use chords that maintain the three notes of the triad and an extra root note making a total of four parts, which note should be double. නෝන දන්නවා සිං කරද්දී අපි හැමෝගෙම voices එක සමාන නැහැ. සමහර එක ඉතින් low, සමහර high සිං කරන්න පුළුවන්. ওই විදිහට වෙනස් වෙනවා. සමහරට low එකයි high එකයි මැද්දේ. ඒක නිසා අපි මේක මොනවා හරි ට්‍රයිඩ් එක කෝඩ් එකක් අපි ප්ලේ කරද්දී ඒ කෝඩ් එකේ නෝට්ස් තුනක් තියෙනවනේ. ඒ නෝට්ස් තුන අපි කියමු C major C E G කියලා. ඉතින් ඕක දැන් මේ කීබෝඩ් එකේ තියෙනවා පිච් එක low නැත්නම් high. අපි කියමු මේ තියෙන middle C කියලා. ඉතින් ඔය හරිය එක රේන්ජ් එකක් යනවා. ඉතින් ඒ රේන්ජ් එකේ හැමෝම සිං කරන්නේ නැහැ. ඉතින් අපි CEG නෝට් එක කෝඩ් එක මේ හරියෙන් ප්ලේ කරොත් ඒ හරිය රේන්ජ් එක විතරයි ප්ලේ වෙන්නේ. ඒක නිසා මේ මියුසික් වලදී අපි යූස් කරනවා මේ නෝට්ස් තුන අර රේන්ජස් වලට වෙන වෙනම බෙදලා දාන්නේ. රේන්ජස් කියන්නේ අපි කියනවා බේස්, ටෙනර්, alto, soprano. Bass, tenor, alto, soprano. ඉතින් soprano කියන්නේ high range, high pitch එකක් sing කරන්න පුළුවන්. alto කියන්නේ ඊට වඩා පහළින් විතරක් sing කරන්න ලේසියි අයට. tenor කියන්නේ alto එකයි bass එකයි අතර sing කරන්න පුළුවන් අයට bass කියන්නේ ගොඩක් bass voice එක, රළු voice එකක් sing කරන්න පුළුවන් අයට ගොඩක් අයට මේ ladies voice එක soprano alto වෙන්නත් පුළුවන්. tenor bass එක female male වෙන්න පුළුවන්. ගොඩක් දුරට tenor එකයි bass එකයි soprano female and altos female voices. ඉතින් අපිට හොඳම දේ තමයි මේ CEG එකම රේන්ජ් එකේ ප්ලේ නොකර මේ රේන්ජස් හතරට බෙදලා දාන එක. හතරට කිව්වට අපිට දැන් මෙතන තියෙන්නේ අකුරු 3යි. notes 3යි. Music written for four-part choir or instrumental pieces often use chords that contain three notes of the trident, etc. root note, making a total of four parts. Which note should be double? ඔය notes තුනට අමතරව අපි එක note එකක් double කරලා තමයි හතරවෙනි එකට අපි use කරන්නේ note එක. ඉතින් අපි ඊනඳ හතරවෙනි note එක කොහොමද හොයාගන්නේ කියලා අද මෙතන ඉගෙන ගත්තා. මේ four part harmony එකේදී. එතකොට මේ ranges වලට ranges හතරට අපි මේ notes හතර බෙදලා දානවා. root එක කියන්නේ පළවෙනි note එකෙන් අපිට පුළුවන් මේක double කරන්න. හරි දැන් අපි දන්නවා C E G වලට අමතරව ආපහු root එක C note එක යොදලා අපිට පුළුවන්
මේ විදිහට 4 parts හදන්න. දැන් ඔයාලා දන්නවා ස්කේල් එකේ නෝට් එකෙන් කොයි විදිහටද ට්‍රයඩ් එක බිල්ඩ් කරන්න කියලා. මේ තියෙන C නෝට් එකනේ. එතකොට ලයින් එකේදී ඊළඟ ලයින්ස් දෙකට දානවා. ස්පේස් දෙකේදී ඊළඟ නෝට් එක ඊළඟ ස්පේස් දෙකට දානවා. එතකොට C E G නෝට්ස් තුන තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපි හතරේ නෝට් එක හොයාගන්නේ කොහොමද? රූට් එක ආපහු එහා පැත්තේ දාන්න. ඒ කියන්නේ උඩින්ම දානවා. FAC තියෙනවා මෙතන ට්‍රයඩ් එක. රූට් එක වෙන්නේ F එක. එහෙනම් අපි AF එක ආයේ උඩින්ම දානවා. ওই විදිහට තමයි B flat DF තවත් ට්‍රයඩ් එකක්. එතකොට රූට් එක වෙන්නේ B flat එක. ඒක අපි ඊළඟට තියෙන B නෝට් එක පෙන්නනවා. E flat G B flat E flat E flat G B flat E flat. දැන් මෙතන කියනවා G B D තමයිලු මේ තියෙන්නේ. G B D. ඊළඟට අපිට ඒක රූට් එක ඩබල් කරන්න පුළුවන්. G නෝට් එකේ ඉන්නේ ඊට උඩින් තියෙන්නේ මේ හරිය. D F sharp A D F sharp A තියෙනවා ඩබල් කරන්නේ D නෝට් එක. අපිට පුළුවන් මේ අන්තිම නෝට් එක උඩින් තියෙන D නෝට් එක දාලා මේ විදිහට නෝට්ස් 4ක් යොදා ගන්න. Follow and visit our Facebook page 7 Notes.